ගොන්ගෙරියගේ කොන්ද දෙකට බිඳ සොහොනේ වැඩහිඳින්ට පපුව පලා රේරියුරා බී කැවුතුද කාවටින්න. අතින් කඩුව ලෙලවලෙලව මේ හැම දෙවියෝ රකින්න. රෑතුන් යම පුද ලබන්න සෝනේ කඩවර වඩින්න. අයිබෝවන් හෙලේ වෙදදුරු YouTube නාලිකාවට ඔබ වෙසාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා අද අපි කතා කරන්නේ කාගෙනද කියලා. අද අපි කතා කරන්නේ විටක යක්ෂයෙක් විටක දෙවියෙකු කඩවර දෙවියන් ගැන. ලාංකීය දේවාත්මයක් විදිහට සලකන කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ අන ක්‍රියාත්මක කරමින් මෙරට කෘෂි කර්මාන්තයට වගේම වාපි කර්මාන්තයටත් අධිග්‍රහිතව වැඩ වාසය කරන බව පැවසෙනවා. ඈත අතීතයේ වගේම වර්තමානයේද ඉතාම දියුණු ප්‍රදේශයක් වන අනුරාධපුර තියෙන කලාපව සෑදීමේ පුරෝගාමියෙක් විදිහට කඩවර දෙවියන් හඳුන්වන්න පුළුවන්. වන්නේ හත්පත්වේ පුද පූජා ලබන කඩවර දෙවියන් හෙවත් කඩවර යක්ෂයා ශ්‍රී ලංකාව තුළ විශේෂ වෙන්නේ දේව යක්ෂ අදහන්නන් දෙකොට්ටහසේම ගරු බුහුමනට ලක්වන නිසා. බොහෝ ප්‍රදේශවල කඩවර අප්පච්චි ලෙස හඳුන්වන්නේ මේ කඩවර දෙවියන්මයි. සමහර ප්‍රදේශවල ජනතාවගේ ගරු බුහුමනට ලක් වෙලා තියෙන්නේ කඩවර යක්ෂයා විදිහට. ඒ ජනතාව බොහෝ දුරට මේ කඩවර යක්ෂයාගේ උදව් උපකාර බලාපොරොත්තු වෙන්නේ සතුන් දඩයම් කරනකොට. දඩේම ආරම්භ කරන්න ඉස්සර වෙලා කොළ අත්තක් ගැටගස්මින් කඩවර යක්ෂයාගෙන් ආරක්ෂාව වගේම උපකාර ප්‍රාර්ථනා කරනවා. මේ පිරිස ඒ සඳහා ප්‍රතිඋපකාරය කරන්නේ දඩයමේ පළවෙනි පංගුව කඩවර යක්ෂයාට පුද කිරීමෙන්. බින්තැන්නේ කළුබණ්ඩාර දෙවියන් ලෙස වැදි ජනතාවගේ වන්දනාවට ලක්ව ඇත්තේද මේ කඩවර යක්ෂයාම බවට විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි කඩවර දෙවියන්ගේ උත්පත්ති කතාව පැත්තට යමු. ඉතින් මේ කඩවර උත්පත්ති කතාව 13 වෙනි රජ දවස දක්වාම දිව යනවා. ඒ කාලේ ලංකාවේ ප්‍රධාන රැකියාව උනේ ගොවිතැන්පතක් කරන එකනේ. ඉතින් මෙහෙම රස්සාවක් කරගෙන අහිංසකව ජීවත් වුණු මිනිස්සෙක් හිටියා. මේ මිනිස්සයා විවාහ වෙලා හිටියේ ටිකක් කටසර ගැහණු කෙනෙක් එක්ක. කොහොම හරි මේ ගෙදර හැමදාම කෑ කැහිලි විතරයි තිබුණේ. මේ කරදර නිසා මේ මිනිස්සයා කල්පනා කරා වනාන්තරයට ගිහින් තනියම ජීවත් වෙන්න. ඕන්න ඉතින් මේ මිනිස්සයා ගෙදරින් ඇවිත් කැලේ තනියම ජීවත් වෙන්න පටන් ගත්තා. මේ කතාවේ තැනක තියෙනවා මේ මිනිස්සයාට මිනිස් භාෂාව සම්පූර්ණයෙන් අමතක වෙලා ගිය බවත් සත්තු එක්ක කතා කරන්න ලැබුණු බවත්. කොහොම හරි වන සතුන් සහ ඔහු අතර පැවති මිත්‍රත්වයේ හේතුවෙන් එයාට ප්‍රදේශයේ දඩයම් කටයුතු සම්පූර්ණයෙන් ඇන හිටියා. මේ ගැන හොයලා බලන්න ආපු දඩයක්කරුවන්ට දැක ගන්න හම්බ වුණේ මිනිසෙක් සතෙක් වගේ සත්තු එක්ක ඉන්න එක. දඩයක්කාරයෝ ටික මේ ගැන රටේ රජතුමා වුණු 13 වෙනි රජතුමාට දැනුවට පස්සේ රජතුමාගේ අනුදැනුම යටතේ මේ මිනිස්යාව අල්ලන්න මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. කොහොම හරි අන්තිමට මේ මිනිස්යාව අල්ලගෙන රජමාලිගාවට ආවා. ඒ වැඩේ කියන්නේ මේ මිනිස්යා එක වචනයක්වත් කතා නොකරන එක. කොහොම හරි වනගතව ජීවත් වූ කතාබහ කළ නොහැකි පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බවට ආරංචිය ගම්දනව් පුරාම පැතිරිලා ගියා. මේ අල්ලගත්ත මිනිස්සයා තමන්ගේ ස්වාමි පුරුෂයා බවට සැක හිතිලා අර මිනිස්සයාගේ බිරිඳත් එනවා. ඇවිත් බලද්දි ඒ සැකේ හරි. ඒ ඉන්නේ අර මිනිස්සයමයි. ඒ මිනිස්සයාගේ බිරිඳ මේ මිනිස්සයාව ප්‍රකෘති තත්වයට ගන්න රාජුගෙන් අවසර අරගෙන ඉදිරිපත් වුණා. මෙහිදී තම සැමියාගේ හැටි හොඳට දැනගත්ත බිරිඳ සිදු කළේ බතක් පිසීමට අවශ්‍ය අඩුම කුඩුම ටික ලෑස්ති කරගත්ත එක. මුලින් ගල් දෙකක් විතරක් තියලා ලිප හදලා හල් සෝදලා මුට්ටියකට දාලා අර ගල් දෙක උඩ තිබ්බම හැලිය පෙරලිලා ගිහින් මේ වගේ අසාර්ථක උත්සාහයන් දෙක තුනක්ම බලා හිටපුවර කතා නොකරන මිනිස්සයා එක පාරටම යෝධියේ ගල් දෙකකින් පුළුවන් ද ලිපක් බඳින්න තව ගලක් ගනින් කියලා තරහින් කෑ ගහලා. එතනින් පස්සේ ඒ මිනිස්සයාට කතා කරන්න පුළුවන් වුණා කියලා කියවෙනවා. කොහොම හරි මේ මිනිස්සයාගෙන් විස්තර එහෙම අහද්දි කවදාවත් නොසිඳන දිය උල්පතක් ගැන මේ මිනිස්සයා රජතුමාට විස්තර කීවා. කළු වැලක් වට කරලා තිබුණු මේ දියවල තිබුණ තැන පස්සේ වැබක් හදලා ඒ වැව බලාගන්න වැඩ කටයුතු සියල්ල මේ මිනිස්සයාට පවරලා තියෙනවා.
මේ කළු වැව පිහිටි ස්ථානයේ සාධන ලද වැවට රජතුමා විසින් කලා වැව යනුවෙන් නම් තැබූ බව ජනප්‍රවාදයේ සඳහන්. මේ විදිහට කාලයක් යනකොට මහා නියං කාලයක් ඇවිත් වැව හිඳෙන්න පටන් ගත්තා. එහෙම තත්වයක් ආවම කරන්නේ වැව් බැම්මේ පිරිත් මණ්ඩපයක් එහෙම හදලා පිරිත් කිව්වම ගොඩක් වෙලාවට වැහැලා වැව පිරෙනවා කියලා ජන විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ පුද්ගලයාත් ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා පිරිත් එහෙම කියවලා තියෙනවා. පිරිත් පටන් අරගෙන මධ්‍යම රාත්‍රිය වෙනකොට අනෝරා වැසි වහින්න පටන් අරගෙන තියෙනවා. වැස්ස පටන් ගත්තත් හරි මේ මිනිස්සයා විටින් විට පිරිත් අතර නැගිටලා ගිහින් වැව් කණ්ඩියේ ඉහළක සවි කරලා තියෙන මැටි මුට්ටියක ජල ප්‍රමාණය බලනවා. එහෙම වතුර බලන්නේ අනතුරුදායක මට්ටමකට වැසි වැටිලා වැව් බැම්ම කැඩිලා යන එක නතර කරන්න. මෙච්චර ගෞරවයෙන් කරන පිරිත් පින්කම අතරතුරේ නැගිටලා යන ගම් ප්‍රධානියා ගැන බලාගෙන හිටපු ස්වාමීන් වහන්සේ නමකට කේන්ති යනවා. ඉතින් මේ භික්ෂුව කරන්නේ හිමින් සැරේ ගිහින් තමන්ගේ අතේ තිබුණ හැරමිටියෙන් සිතුරක් හදපු එක. වැවේ වාන්දරටු අරින්න ආසන්නව ඇතැයි හිතපු පාලකයා නැවතත් පිරිත් ශ්‍රවණය නතර කරලා මිදුලට ගොස් මැටි බඳුන දෙස බලනකොට දකින්න ලැබුණේ හිස් මැටි බඳුනක්. සිදු වූ විපත ඉවෙන් වගේ දැනිලා වැව් බැම්ම දෙසට ගිහින් බලනකොට බැම්ම කැඩිලා ජල කඳ ගලාගෙන යනවා ඔහු දැක්කා. මේ ශෝකයෙන් රජුට මුහුණ දෙන්න බැරුව අර ජල කඳට පැන සිය දෙවි නසා ගත්තා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා. අයියෝ මගේ වැව බිඳුනාට දෙවියෝවත් නැද්ද මෙරට හයියෙන් හඬ තලා ඇවිට පැන නැසුණයි එනද වලට කඩවල පැනලා සැඩසුම කඩවර නම යෙදුනි ඔබට තෙද ඇති දෙවියෙක් මෙලොවට ඇත්තේ දැන් මුළු දෙරණට. ඔහු මේ ගැන ශෝකයෙන් වගේම වැවට තියෙන ආදරය නිසාම නැවත යක්ෂයෙක් විදිහට ඉපදිලා තියෙනවා. කැඩුණු තැනින් පැනමියගේ යන අර්ථයෙන් කඩවර නමින් හඳුන්වන්නට වුණා. මනුස්ස ලෝකෙදිත් හොඳට කාපු බීපු මනුස්සෙක් තමයි කඩවර යක්ෂයා විදිහට උත්පත්තිය ලබන්නේ. මහා වැස්සට කැඩිලා ගිය වැව් බැම්ම ළඟ මේ යක්ෂයාව ගමේ මිනිස්සුන්ට දකින්න ලැබෙනවා. පස්සේ මේ යක්ෂයා ගමේ තැනින් තැන ඇවිදලා අහුවෙන දේ කන්න පටන් ගත්තා. මේක ආරංචි වුණු රජතුමා වැව් බැම්මේ දේවාලයක් හදලා කඩවර දෙවියන්ට අවශ්‍ය කෑම බීම මල් බුලත් සපයන්න කියලා ගමේ අයට අණකලා. ඉතින් මේ කඩවර හිටපු ප්‍රදේශයේ මායිම් වෙලා තිබුණේ කතරගම දෙවියන්ගේ දකුණු ආසනයේ. කතරගම දෙවියන්ට පූජා කරන මුරුතන් රැගෙන යන්නේ මෙතනින් තමයි. සාමාන්‍යයෙන් මුරුතන් පූජාව හදන කෙනාටවත් රස බලන්න වරම් නැහැ. කොහොම හරි මේ මුරුතන් අරන් යනකොට බලෙන්ම කඩවර යක්ෂයා මේ ටික කාලා තියෙනවා. මේ දේ දිගටම වෙන්න පටන් ගත්තා. කපු මහත්තයා මේ ගැන කතරගම දෙවියන්ට කන්න ලව් කළා. පස්සේ මේ ගැන හොයලා බලන්න කපු මහත්තයා ඉදිරියේ ඊට පස්සේ කඩවර යක්ෂයා ගැන හොයලා බලන්න කතරගම දෙවියෝ යනවා. යදි දකින්නවා කාලවරණ ශක්තිමත් යක්ෂයාව. යක්ෂයාගේ ශක්තිය දැනගත්ත කතරගම දෙවියෝ කඩවර යක්ෂයාට කියනවා මම වෙනුවෙන් ගෙනෙන මුරුතැන් වලින් කොටසක් ගන්න ඔබට වරම් දෙනවා. ඒ විතරක් නෙවෙයි මම ඔබව මගේ පරිවාර සේනාවට බඳව ගන්නවා කියලා. ඒත් මේ කඩවර යක්ෂයාට කොන්දේසියක් පනවනවා. ඒ තමයි අසුරයන් දහසක් මරන්න. මේක දකින පතිනි මෑණියෝ කඩවරව අර්ධ දෙවි කෙනෙක් බවට පත් කරනවා. අසරුවන් දහසක් මරපු මේ කඩවර කතරගම දෙවියන් හමුවට යන්නේ අර්ධ දෙවි කෙනෙක් විදිහට. මෙහෙම දේවත්වයට පත්වුණු කඩවර යක්ෂයා හෙළ දිවයිනේ කරදිය බලල්ල වටේ වටයක් ගිහින් තියෙනවා. මෙහෙම යනකොට කවුරුත් බාධා කරනවට අකමැති වුණු කඩවර පරිවාර සේනාව කලින් යවලා පාර අවහිර වෙන තැන් තියෙනවා නම් ඒවා අයින් කරලා තියෙනවා. මෙහෙම යද්දී එක ප්‍රාදේශීය දෙවි කෙනෙක් වුණු ජයරත්න කලුකම්බිලි දෙවියෝ මේ පරිවාර සේනාවට පොඩි සද්දයක් දාලා තියෙනවා. මේ ගැන ආරංචි වුණු කඩවර දෙවියෝ ඔහුට දඬුවම් කරා කියලා තමයි ජනශ්‍රතියේ සඳහන් වෙන්නේ. ලබා දුන දඬුවම තමයි මුහුදු වෙරළේ ඉඳලා කිල්ලෝටකින් බිංගිරි රජමහා විහාරේ මළුව පුරවන එක. කඩවර යක්ෂයාගේ මේ ආහාර රුචිය ගැන කියවෙන තවත් ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි කතරගම දෙවියන්ගේ මගුල් දිනය ගැන.
මේ කතරගම දෙවියන් වල්ලියම්මා සමග විවාහයට පත්වීම වෙනුවෙන් සාදයක් පවත්වනවා. ඒ සාදයට මස් මාළු වලින් තොර එළවලු පළතුරු ආදී දෙයින් මගුල් මේසයක් තමා තිබුණේ. මේ සාදයට කඩවර යක්ෂයාටත් ආරාධනාවක් තිබුණා. යන අතරතුරදී කඩවරට හිතවතුන්ගෙන් කෑම බීම ලැබුණා. ඒ සියල්ලම කෑවට පස්සේ බඩගෙඩිය බෙරගෙඩියක් වගේ වුණා. කුරුම්බ 500ක වතුර බීවත් බඩ නම් පිරුණේ නැහැ. මගුල් ගෙදර යන අතරමඟදී හම්බ වුණු පොල්රා කලගිරියකුත් බේලා මගුල් ගෙදර ගියාට පස්සේ කතරගම දෙවියන්ට අවසර කතරගම හාමුදුරුවනේ මට හොඳටම බඩගිනි කියලා අර කඩවර යක්ෂයා කියලා තියෙනවා. කතරගම දෙවියන් පෙරපුණු සිදුවීම් සේරම දිවසින් දැක්කා. මේව දැක්කට පස්සේ කතරගම දෙවියන්ට hinaම නතර කරගන්නත් බැරි වුණා. පස්සේ මේ කඩවරට වෙනම ගොටුවක් සකස් කරන්න අනිත් අයට අණ ලැබුණා. එදා ඉඳන් අද වෙනකන් කඩවරට ගොටුව පිළියෙල කළේ ඒ විදිහට. කතරගම දෙවිය මගුල් ගෙදරට ආවට පස්සේ වරම් දුන්නේ ගම්පත්තු වැව්වමුණු හා මිනිසුන්ගේ බව භෝග ආරක්ෂා කර දෙන්න කියලා. දස කඩවර මධ්‍යම සොමි පුල්ලා දලස් මල්සයෙන් ගොටුවද ඉල්ලා මේ ලංකාවේ රෝදුක් හැරපල්ලා දල කඩවර එයි ගොටුවක් ඉල්ලා. ඒ වගේම තමයි කඩවරයා කතරගම දෙවියන්ට ඒ තරම් බය කෙනෙක් නෙවෙයි. දවසක් කතරගම දෙවියන් ගොටු තඩු ලබා දීමට නොදී ඉන්නට සැරසුණත් ඒ දේ නොකර ඉන්න බැරි වුණා. ඒ දරුණු ගණේ යක්ෂාධිපතියෙක් වුණ නිසා. ශාන්තිකර්ම සාහිත්‍යයේ ඒ ගැන මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. කතරගමට කඩවර වැඩ මකර තොරණ මුර කරන්න අතරමඟදී රැගෙන මුගුරු යකුන්ට බැටදී වඩින්න. රන්දමකින් ගෙතුආවැනි සැඩපළු සිරසේ තිලෙන්ඩ කන්දස්සාමිට බැරිවිය ගොටුව නොදී වලක්කණ්ඩ. කතරගම දෙවියන්ගේ වමත් මුඩතේවේ හිමිවන්නේ කඩවර දෙවියන්ට. දකුණත් තේවේ හිමි වෙන්නේ සූනියම් දෙවියන්ට. පිරිවරද සමග කඩවර දෙවියන් මිනිසුන්ගේ දුක් අඳෝනා ගැන විමසා බලනවා. කඩවර දෙවියන් කියන දේ කරන දේ කියන දෙවි කෙනෙක්. ඉතින් අදට මං ගෙහින් එන්නම්. හෙලේ වෙදදුරු YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.